හෙලා ඔයාලට කොහමද? මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. මුලින්ම ඔයාලට කියන්නම් සුපම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් අද vlog එක room makeover vlog එකක්. දවස් 2-3ක වීඩියෝස් තමයි මම එක vlog එකකට ගෙනාවේ. හරි ඉතින් මේ අපි යන්න හදන්නේ ටයිල් ගන්න මගේ room එකට. මං හිතුව වෙනසක් කරන්න ඕනි කියලා මගේ room එකේ තිබ්බේ carpet යටට කාපට් එක දාලා තිබ්බේ බිත්ති නම් වයිට් කලර්ම තමයි තිබ්බේ. මං හිතුවා මේ පාර මට ඩ්‍රීම් එකක් තිබ්බා. ගිය අවුරුද්දේ අන්තිම ඉඳලා තිබ්බා මගේ රූම් එක වයිට් කලර් කරන්න. මුළු ඔක්කොම වයිට් කලර්. එතකොට රැක් හැමදේම වයිට් කලර් එකකින් දාන්න ඕනේ කියලා හිතුවා. ඉතින් හරි. වැඩි කතා නැතුව බලමු. room makeover වීඩියෝ එකක් කියලා කිව්වට මේකේ ඩේ vlog එකක් විදිහට ගන්නත් පුළුවන්. දෙකම තමයි. මොකද room එක හදන එක දවස් ගානක වීඩියෝ එකක්. ඒ කියන්නේ දවස් 5ක වගේ වීඩියෝ තමයි ෂෝට් විදිහට මම ගත්තේ. මෙන්න මේ ටික නම් එක දවසක ඒ වීඩියෝ ටික එක දවසක. ඉතින් මෙන්න මේ දවසේ තමයි අපේ නංගිගේ බර්ත්ඩේ එක තිබ්බේ. මෙයාට කේක් එකකුත් ගෙනල්ලා යකි යාළුවෝ ටිකක් ආවා. ඉතින් ඒ යාළුවෝත් එක්ක කේක් එක කපලා තමයි ඒ දවසේ පටන් ගත්තේ. පටන් ගත්තේ කියන්නේ ටයිල් ගන්න ගියේ කලින් දවසේ හවසලා මේ අලුත් දවසක. හරි ඉතින් මං කියවනේ ඩේ vlog එකක් විදිහට ගන්නත් පුළුවන්, room makeover එකක් විදිහට ගන්නත් පුළුවන්. දෙකම එකට තමයි මම දැම්මේ vlog එකට. මොකද නැත්තම් room makeover වීඩියෝ එක විතරක් මේ vlog එකට දැම්මොත් එහෙම ඒක ගොඩක් short වෙන නිසා මම ඒ දෙකම එකට දැම්මා. හරි ඔන්න ඉතින් මෙතන ඉඳන් බලමු මගේ room එක කොයි විදිහටද හැදලා කියලා. කලින් මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. මගේ wall එකේ hang කරලා තිබ්බ ඔක්කොම දේවල් අයින් කරා. ඊට පස්සේ බිමට කාපට් දාලා තිබ්බ කියලා මං කිව්වනේ. ඉතින් මේ ඔක්කොම අයින් කරලා වටේ තිබ්බ කොන්ක්‍රීට් කැලක් වගේ මේක ඔක්කොම කඩලා දැම්මා. මෙන්න මේ වෙලාවෙ නම් පොටි ඇදලා තින්ත ගහලා තමයි තියන්නේ. ජනල් වල නම් තාම මේ වෙනකොට ගාලා තිබ්බේ නැහැ මොකද. හරි ඉතින් තාම බිමට ටයිල් කරලා නැහැ. ඔන්න ෆයිනලි මෙන්න මේ විදිහට තමයි ටයිල් කරලා ඔක්කොම කරලා තියන්නේ room එක. හරි මෙන්න මේ කර්ටන් එක තමයි මම room එකට ගත්තේ. මගේ ආසාවක් තිබුණා. මම කියවනේ කලින් මගේ room එක මට ෆුල්ම white color කරන්න ඕනේ. ඒක මගේ dream එකක් කියලා. ඉතින් මම මෙන්න මේක තමයි bedsheet ගත්තේ. මේක නම් මෙටීරියල් දාන cover එකක්. ඔන්න ඔය ටික තමයි මම ගත්තේ. හරි අපි බලමුද finally කොහොමද මගේ room එකේ තියෙන්නේ white color මට room එක හදාගන්න පුළුවන් වුණාද කියලා. හරි දැන් මේ හදන්න යන්නේ මොකක්ද කියලා බලන්න කිස් කරන්න පුළුවන් නම් මම ඒක පෙන්නන්නම් අන්තිමේට මොකක්ද මේ හදන්න යන්නේ කියලා. මොන දේ කරන්නත් කලින් ක්ලීන් කරගෙන ඉන්න එපා. ඉතින් මම දැන් හදන්නේ මේ මප් කරගන්න. ඒක ඉවර වෙලා මම ජනල් ටිකත් ඔක්කොම ටික හොඳට ක්ලීන් කරගත්තා.
මම ඔයාලට කලින් කිව්ව නේද පුළුවන් නම් ගෙස් කරන්න බලන්න කලින් අර හදන්න මොකද්ද කියලා. ඉතින් මේ ඒක තමයි ඔය සයිඩ් එකෙන් ගහලා තියෙන රැක් එක. ඒක තමයි අර ඉස්සෙල්ලා හදා හිටියේ. ඒ හැම එකක්ම හදන්නේ අපේ තාත්තා. බොහෝ දුරට මගේ කාමරේ තියෙන ගොඩක් ෆර්නිචර්ස් හදලා තියෙන තාත්තා. මම ඉස්සරහට ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්නම්කෝ. දැන් නම් මේ හදන්නේ මගේ මිරර් එක හැං කරගන්න. ඉතින් මෙන්න මේ වගේ රැක් එකක් ඔයාලටත් ඕනේ නම් ඔයාලට පුළුවන් මම යටින් දාන්න නම්බර් එකක්. එන්නේ නම්බර් එකට කෝල් කරලා පොළොන්නරුවේ අවට කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් ඕඩර් එකක් දාන්න. හැමදේම පුළුවන් තාත්තා කෙනෙක් ඉන්න එකත් so proud නේද? හරි ඉතින් වැඩි කතා නැතුව බලමු මගේ රූම් එක. මෙන්න මේ විදිහට තමයි මගේ රූම් එක තියෙන්නේ. කලින් වීඩියෝ එකේ මම කර්ටන් එක නැතුව තමයි වීඩියෝ එක දාලා තියෙන්නේ. දැන් පෙන්නන්නේ කර්ටන් එකත් එක්ක මගේ රූම් එක කොයි විදිහට තියෙන කියලා. මගේ රූම් එක පොඩි ඒ හින්දා මම ඒකට අල්මාරිය මුකුත් දාලා නැහැ. ඉතින් ෆයිනල් ලුක් එක ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. රූම් එකට තව ඇඩ් කරගන්න තියෙනවා ෂූ රැක් එකක් එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඉස්සරහා වීඩියෝ වලින් මම ඒවා පෙන්නන්නම්.